බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා හරිම සතුටුයි මොකද හරිම ලස්සනට මාර්ග පිළිවෙලට ගොඩාක් මහන්සි වෙලා සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ උතුම් කාර්යය මේ උතුම් ලස්සන වැඩේට දායක වෙන්න ලැබීම ගැන මම මුළු හදවතින්ම හරිම සතුටුයි. බොහොම ස්තුතියි. අද දින සෛලාන්තර විහාරස්ථානයේ විහාරාධිපතිතුමා ලෙජන්ඩ්ස් අපරකඩ සංවිධානය සමාජිකයන් විසින් සංවිධානය කර ඇති මෙම්බත් දන්සල නිසි සෞඛ්‍ය ක්‍රමවේද ඔස්සේ පවත්වාගෙන යන අතරම ප්‍රදේශවාසී විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වෙනවා. සතුටුයි තරුණ කණ්ඩායමේ අපේ මේ ආකාරයට ආගමික ස්ථාන සමග සහජීවනයේ එකතු වෙලා මේ වගේ සමාජශීලී කටයුතු කරනවා. දෙවි ස්තුති ප්‍රදාන වෙනවා. දරුවන් සර්ණයි බසින්දා අපරකඩ සෛලන්ත පුරාණ විහාරයේ මැදිහත් අපරකඩ ලිගස් අපේ සහෝදර තරුණ ගැල තුන්වෙනි වරටත් ඉදිරිපත් කරන ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ කරගෙන පවත්වන දන්සල මෙවර ඉතාම සාර්ථකව පවත්වනවා. ඉතින් අපි ව්‍යාපාරික ප්‍රජාව හැටියට ඉදිරි අවුරුද්ද මේට වඩා සාර්ථක කර ගැනීමට අප සියලුම දෙනාම ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට ඉදිරියට මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අතර අපරකඩ ලෙජන්ඩ් ක්‍රීඩා සමාජයේ මේ තුන්වෙනි තර සංවිධානය කරන මේ
දන්සැල අපරගල ප්‍රදේශයේ තරුණ ඔක්කොම එක්ක වෙලා අපරගල ප්‍රජාවගේ ආධාර අනුශාසන ඇතුව තුන්වෙනි වරට හොඳ පිළිවෙලට සෞඛ්‍ය ආරක්ෂකව මේ කැම්ප් වේලක් ලංකාවට ලබා දෙනවා. ඉතින් මේ දන්සැල ඉතාම උසස් තත්ත්වයෙන් කරගෙන අපේ මේ ගමේ තරුණ කැල ලෙජන්ඩ්ස්ලා ඉතින් මේ කාලේ ගොඩක් ළමයි මත්ද්‍රව්‍ය වලට ඇරෙන්නේ ඇබ්බැහි වෙන කාලයක මේ තරුණයන් වශයෙන් ඒ ළමයින්වත් යහමකට අරගෙන මේ වගේ පොදු කටයුත්තකට එක්කාසු කරගෙන මේ කරගෙන යාම පිළිබඳ ඇත්තටම ප්‍රදේශවාසීන් විසින් වශයෙන් අපිට ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මේක එන වසරෙත් මීට වඩා හොඳට කරන්න කියලා අපි සුඛ ප්‍රාර්ථනා කරනවා තරුණ කැලට. Thank you. හබරකට දකුණ ග්‍රාමයේ හැම අවුරුද්දකම වගේ සංවිධානය කරන මේ බද්දන්සල මේ අවුරුද්දේ සාර්ථකව සංවිධානය කරලා තිබ්බා. හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දේ ලෙජන්ඩ්ස් ටීම් එක අපේ හබරකට දකුණ ග්‍රාම නිලධාරී වසමේ ලෙජන්ඩ්ස් ටීම් එක විසින් මෙම පුණ්‍ය කටයුත්ත සංවිධානය කරලා තිබ්බා. ඒ කට්ටිය සාර්ථකව මේ කටයුත්ත දැනටමත් කරගෙන යනවා. මේ විදිහට ඉදිරි අවුරුදු වලත් ඒ ටීම් එකට දිනෙන් දින සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. අනුබුදු මේදුමා හිමියන්ගේ ලංකා ගමනය අනුස්මරණය කරමින් හබරකඩ ලෙජන්ඩ්ස් තරුණ කැල තුන්වෙනි වරට සංවිධානය කරන මේ සුවිසල් බද්දන්සැල ඉතාමත් අභිමානවත් අන්දමින් මේ වසරෙත් ඔවුන් බොහොම සංවිධානාත්මකව පිළිවෙලට බොහොම ගෞරවනීය විදියට සංවිධානය කරන්නට ඒ වගකීම බාර අරගෙන කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ හබරකඩ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ මහා විහාරාධිපති උවන නන්දරතන අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය මඟ පෙන්වීම අවවාද ඇතුව සිදු කරන මේ මහා සත්ක්‍රියාව මේ දානමය පින්කම ප්‍රදේශවාසී පළාත්වාසී සෑම සිළු දෙනාගේම කුසගින්න නිවාලන්නට මහත් රුකුලක් වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. අද වර්තමානයේ පවතින තත්ත්වය දෙස බලන විට මෙවැනි සුවිසල් බද්දන්සලක් සංවිධානය කිරීම ඉතාමත්ම අමාරු කාර්යයක්. නමුත් මේ තරුණ පිරිස දැඩි කැපවීමෙන් දැඩි ඕනෑකමින් සෑම සිළු දෙනාම එකට එකතු පහදු වෙලා මේ කටයුත්ත සිදු කිරීම මම හිතන්නේ ප්‍රදේශයේ වැඩිහිටියෝ වශයෙන් අපේ ආශිර්වාදය ඔවුන්ට හිමි වෙන්නට ඕනේ. අපි ප්‍රාර්ථනා කරන්නේ මොන බාධක අභියෝග ආවත් ලබන වසරේ මේ මහා බද්දන්සල පවත්වන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මෙවැනි කටයුත්තක් සංවිධානය කරන්නට ප්‍රදේශවාසී ව්‍යාපාරික හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය. ඔවුන්ට හැමදාම ඔවුන් කෙරෙහි විශ්වාසය තියලා ඒ සහයෝගය නිරතුරුව හැමදාම ඔවුන් ලබලා දෙනවා. ඔවුන්ට නිසි ගෞරවය ඒ ඇගේම ලබා දෙන්න හැමතිස්සෙම කටයුතු කරලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ තරුණයන්ගේ තියෙන සුවිශේෂී දක්ෂතාවය සහ හැකියාව. හැමදාම අපස් සමග එකට එකතු වෙලා සමාජයේ කුදුමහත් සෑම පොදු කටයුතු වල නියැලී කටයුතු කරන මෙවැනි පිරිසක් ගම තුළ මෙවැනි සමාජ සේවා කටයුතු කිරීම මම හිතන්නේ ගම්වාසී වශයෙන් අපිට සියුම් ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේම මම හිතනවා අපේ ගමේ තියෙන පැරණිම විහාරස්ථානය තමයි මේ ශෛලාන්තායතන පුරාණ විහාරස්ථාන. මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සිදු කරන ජාතික ආගමික සමාජීය වැඩසටහන් වලදී මෙම දන්සලත් සුවිශේෂී ස්ථානයක් ගන්නා බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා ලබන වසරෙත් මෙම මහා බද්දන්සල මීටත් වඩා සාර්ථකව සිදු කරන්නට සෑම සිළු දෙනාගේම ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ තරුණ පිරිසට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යන්න. අපරකඩ ලෙජන්ඩ්ස් තරුණ කණ්ඩායම විසින් මහා බද්දන්සලක් පවත්වනවා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ මක්නිසාදයක් අද විශේෂයෙන්ම තරුණ පරපුර නොමගට හැරිලා තිබෙන යුගයක අපේ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උගන නන්දරත්න ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසන පරිදි මේ විහාරස්ථ භූමිය කේන්ද්‍ර කරගනිමින් මේ තරුණ පිරිස දක්වන ඒ කැපවීම අපි ඉතාමත් අගය කරන්න ඕනේ. මොකද අද මත්ද්‍රව්‍ය වලට විස මත්ද්‍රව්‍ය වලට තරුණ පිරිස බෙහෙවින් යොමු වෙලා තියෙන අවස්ථාවක හබරකඩ ලෙජන්ඩ්ස් තරුණ පිරිස විසින් මෙවැනි සත්ක්‍රියාවක් කිරීම ඉතාමත් හොඳයි. ඉතාම ජන සහභාගීත්වය ඉතාමත් වැඩි. ඒ කියන්නේ මේ
දන්සල ඉතාමත් ප්‍රසිද්ධ දන්සලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේ මම දන්සලේ කරන තරුණ පිරිසකින් ඉල්ලීමක් කළා. මොකද්ද පාසල් යන දූ දරුවන්ට පොත්පත් අරන් දෙන්න කියලා ළමයි 100කට හරි. ඒක ඒ අයගේ හිතට හොඳට කාවැදිලා මම හිතන්නේ පොත්පත් දහම් පාසලේ සියලුම දූ දරුවන් වෙනුවෙන් පොත් ලබා දෙනවා. ඉතින් මම සන්තෝෂ වෙනවා අපිත් මුදලක් දීලා මෙවැනි කාර්යයක් කිරීමට ලැබීම ගැන. මම ප්‍රාර්ථනා කරනවා අබරකඩ ලෙජන්ස් ඒ තරුණ පිරිසට මීටත් වඩා ඉහළ වගකීම් ඇති හොඳ රටට දැයට ඉතාමත් වැඩදායි වැඩ කරයි කියලා අපි විශ්වාසය පළ කරනවා. ඒ විශ්වාසය මත තමයි අපි මේ දන්සල්ට ආධාර කරලා තියෙන්නේ, තරුණ පිරිසට ආධාර කරලා තියෙන්නේ. සිවංකර ලෝතුරු බුදු සමිදේ මාහද මැලවුණ මල්දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ දිවාකර ලෝතුරු බුදු සමිදේ හිත දුකවාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ දාන්සලනම් හරිම හොඳයි. අපි හිතනත් වැඩි හොඳට මේ ගෑනුනේ හරිම රසයි. රසයි මේ අපිට මේ වගේ දන්සල කන්න හම්බුනේ නැහැ. මේක හොඳ දන්සලක්. හොඳයි දන්සල හොඳයි කෑම රසයි. සෑම දිනෙකම පිළිසිඳන සංවිධානය රසය විඳිමි නිබඳේ හිමිසන රාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමිදේ මාහද